පොළොන්නරු යුගයේදී නිර්මාණය කරන ලද ලංකා තිලක පිළිමකය මහා පරාක්‍රමබාහු රජු විසින් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් මේ පිළිමකය ගැන කතා කරනකොට මෙහි දිග ගැන කතා කරන්න ඕනේ. මෙහි දිග අඩි 186ක් සහ පළලින් අඩි 108ක ප්‍රමාණයකින් යුතුව නිර්මාණය කරනවා. මේ ලංකා තිලක පිළිමගේ තුල තියෙන ප්‍රතිමා ගුහය දිගින් අඩි 124ක් සහ පළලින් අඩි 66ක ප්‍රමාණයකින් යුතුව නිර්මාණය කරනවා. දැනට ඉතිරි වී ඇති උස අඩි 58ක ප්‍රමාණයකින් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. පුරාවිද්‍යා සාධක අනුව මෙම ලංකා තිලක පිළිමගේ බිම් සැලැස්ම ථූපාරාම බිම් සැලැස්මට සමාන වෙනවලු. ඉතින් මේ ලංකා තිලක පිළිමගේ බිම් සැලැස්ම මණ්ඩපය, අන්තරාලය, ඇතුළු ගෘහය වගේ සැලැස්මකට අනුකූලව තමයි නිර්මාණය කරන්නේ. ථූපාරාම පිළිමගේ නිර්මාණය කරලා තියෙන වැඩහිටින බුද්ධ ප්‍රතිමා සඳහානේ. හැබැයි ලංකා තිලක පිළිමගේ නිර්මාණය කරලා තියෙන්නේ හිටි බුද්ධ ප්‍රතිමා සඳහා. මෙහි ගර්භ ගෘහය තුල හිටි බුද්ධ ප්‍රතිමාවක් දැක ගන්න ලැබෙනවා. එය උසින් අඩි 40කට වඩා වැඩි ප්‍රමාණයකින් යුතුව තමයි නිර්මාණය කරන්නේ. විශාල බුද්ධ ප්‍රතිමාවක් නැරඹීම සඳහා විශාල දොරටු දෙකක් අභියස තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ලංකා තිලක පිළිමය ථූපාරාම පිළිමගේ දක්නට ලැබෙන නැති ප්‍රදක්ෂිණාපතයක් මෙහි දක්වන්න ලැබෙනවා. එය අඩි 4යි අඟල් 6ක ප්‍රමාණයකින් යුතු වෙනවා. මෙම පිළිමෙහි වහලයක් තිබූ බවට සාධක හමු වන අතර මෙය දවමාදය නිර්මාණය කරන ලද්දක් බව අනුමානයක් පවතිනවා. ලංකා තිලකයේ ඇතුළත ගර්භගෘහයේ කොටසක අන්තරාලයේ මට්ටමට වඩා උස 4 ගල් ටැම් සිටුවා තිබෙනවා. ඉතින් මේ ටැම් 17 බැගින් දෙපසට 34ක ප්‍රමාණයකින් යුතුව තමයි නිර්මාණය කරන්නේ. මෙම පිළිමගේ සඳහා ආලෝකය ලබා ගැනීම සඳහා කවුළු නිර්මාණය කළා තියෙන එක සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඉතින් මේ විදිහට නිර්මාණය කරන ලද ලංකා තිලක පිළිමය පොළොන්නරුවේ නිර්මාණය කරපු දෙවන පිළිමගේ වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට අපිට ලංකා තිලක පිළිමගේ පිළිබඳ දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නැවත රසවත් පාඩමකින් හමු වෙනකන් අදට සමුගන්නම්.